පොසොන් පොයි දවසේ රෑ ට්‍රැක්ටර් එකක් කැඩලා අංකල් කෙනෙක් පාරෙම තියාගෙන ට්‍රැක්ටරේ ලයිට් එක හදනවා. මම ඉතින්ට ගිහිල්ලා ඒ අංකල් මොකද වෙලා තියෙන්නේ? කතා කරා. අපි හිත සෙට් වෙන්න ඕන ගානට මේක කැරකිලා තියෙන අංකල්. කැරකිලා කියන්නේ මේක කැරකිලා තියෙන හෝල්ඩර් එක. යන්නේ නේ. හරි. හරිද? දැන් මාත් පොඩක් කොහොම දීලා කරන්ට් එන්නේ. කැරකිලා දුනා නම් හරියටම කරන්ට් එක එනවා. පොඩ්ඩක් ඉන්න ඕම අරලා ගන්න. හරි. කොහෙට යන්න දෙන්නේ? අපි මේ නවනගරේට පොළොන්න. දුර යන්නත් තියෙනනේ. පත් වෙන්නේ නැහැ. එතන හෝල්ඩර් එක ඔය තියෙනවා. අන්තිමට මම මගේ බයික් එකේ බ්‍රේක් ලයිට් එක ගලවලා ඒ බල්බ් එක හරි සෙට් කරලා දෙන්න තමයි හැදුවේ. බලන්නකෝ එකටත් වෙන්න දෙයි. දැන් මේක මෙතෙන්ට තියලවත් ගැට ගහලා දෙමු. හරි ගන්න කඩයක් නැහැ. ඒකත් කඩලා ගියා. තමන් ඒක නම් උලන්නේ. මට උලන්නේ මට ඉස්සරහා තියෙනවා. මට ඉස්සරහා ලයිට් තියෙනනේ පිටිපස්ස උලන්නේ. අර අනිත් බල්බ් එක වර කැඩුන එක අනිත් එක ඔයාගේ එක. අතරවා දරකට හයි කරගන්න. මේ කෑල්ල පොඩක් ගල්ලා බලමු ඈ. අපරාධ අරගෙන මම මේක තාවකාලික හදලා දෙන්න. දැන් මට මාරවැඩේ නියාට පාඩුවක් වුණානේ. නෑ ඒ කවුලක් නෑ පිස්සුද ඔයාලා ගෙදර ගියා නම් ඇති වෙන්නේ. මට මේක දාට රුපියල් 25ක් තියෙන්නේ බල්බ් එක. මට පිටිපස්ස ඕනෙත් නෑ අනේ. හෝල්ඩර් එක දාගන්න අංකල් හෝල්ඩර් එකයි බල්බ් එක දෙකම දාගන්න. උදේ ගාන. අම්මෝ ඉදිරියට යාගට තිබුණා නේද? පරිස්සමට යන්න එන. දැන් ඔයාගේ ටෙලිෆෝන් නම්බරේවත් දෙන්න බෑ. කතා කරනවා. එයාගේ පිටයි ඈ. හරි. අංකල් ඕන්ලා කතා ගන්න. මම ඕන වෙලා කරා. මේ පරිස්සම යන්න මේ. දැන් ගියා කියන අපිට. දැන් අවුලක් නෑ දැන් මොකුත් වෙන්නේ නැහැ බය වෙන්න එපා. හරියන අපි යනවා. හරි.